මිනිස්සු උපරිම උත්සාහ කරන්නේ තමන් කැමති තමන් ආස හීනට කොහොම හරි ළඟා වෙන්න. තමන්ගේ ළමයා ආස දේ පවා අරගෙන දෙන දෙමව්පියෝ තමයි අපේ රටේ ඉන්නේ. කන්ටේනර් රථයක යතුරු පැදි දෙකක් වදිනවා කියන්න බැරි තරම් වේදනාකාරී සිදුවීමක් තමයි ඒ සිදුවීම. කන්ටේනර් රියදුරුගේ පැත්තෙන් ඉදිරිපත් වුණ නීතිඥ මහත්මිය එතනදී කලහකාරී ලෙස මිනිස්සු හැසිරලා ඒ කන්ටේනර් රථයට ගිනි තියනවා. තමන්ගේ ජීවිතය ගැන ජීවිතයක වටිනාකම තමන්ගේ අනාගතය ගැන නේද? අවුරුදු 20ත් 25ත් 26ත් එන ආවේගශීලී කම තමන් පිට කරන්නේ කොහොමද කියලා තමන්වත් දන්නේ නැහැ. කන්ටේනර් රථයේ රියදුරු බලපත්‍රයත් අවලංගු කරලා තියෙනවා. රියානතුරක් කියන දේ මොන වෙලාවෙ කොයි මොහොතේ සිදු වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඉෂ්ටපොහින්ද දෝනිගේ පින්තූර. මට මිනිස්සු මරන්න බෑ එලන්නයි. ආව දේව නෙමෙයි නම් කලේ අවුද කියපන්. මම පොරොන්දු වෙනවා මහත්තයෝ. මට යන්න දෙන්න මහත්තයෝ. දෙයංගේම පිහිටයි අයබෝ වේවා සියලු දෙනාටම. ඉතින් හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ලෝකෙ මිනිස්සු ගත්තාම මිනිස්සුන්ට විවිධාකාර හීන තියෙනවානේ. මිනිස්සු උපරිම උත්සාහ කරන්නේ තමන් කැමති තමන් ආස හීනට කොහොම හරි ළඟා වෙන්න. අපේ රටේ ගත්තොත් තරුණ තරුණීන්ටත් එක එක විවිධාකාර අර මම කිව්වා වගේ ලස්සන හීන තියෙනවා. ලස්සන හීන හැබෑ කරගන්න මොනතරම් දේවල් ඔවුන් කරනවද නේ? මොනතරම් මහන්සි වෙනවද? මොනතරම් කැපෙනවද? ඒ විතරක් නෙමෙයි. තමන් හැදූ වැඩූ දෙමව්පියනුත් ඒ ළමයාගේ හීනේ ළමයින් දකින්න ආස හීනේ පාට කරන්න උපරිම වෙහෙස මහන්සි අරගෙන කන්නේ බොන්නේ නැතුව තමන්ගේ ළමයා ආස දේ පවා අරගෙන දෙන දෙමව්පියෝ තමයි අපේ රටේ ඉන්නේ. ලෝකෙත් එහෙම තමයි. විශේෂයෙන් අපි කතා කරන්නේ අපේ රට ගැනනේ. ඉතින් දැන් මාරක අනතුරු රියානතුරු ගැන කතා කරොත් දැන් මම මේ අද කතා කරන්න හදන මාතෘකාව ඕගොල්ලෝ දන්නවා මේ වෙද්දි thumbnail එකේ දැක්කා. ඉතින් මේ අර කන්ටේනර් රථයක යතුරු පැදි දෙකක් වදිනවා. ඒක මහා කෙනෙකුට කියන්න බැරි තරම් වේදනාකාරී සිදුවීමක් තමයි ඒ සිදුවීම. ඉතින් අපි දැක්කා ඒකේ CCTV දර්ශනවලත් ටික වෙලාවකින් යතුරු පැදි දෙකක් ඉතාමත් වේගෙන් අධික වේගෙන් එනවා. උන්ට හිතා ගන්නවත් බැරි නිමේෂයක කන්ටේනර් රථයේ ගැටි උන්ගේ ජීවිත වලින් එතනම වන්දි ගෙවන්න උන්ට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මනුස්ස ශරීරයක් දෙකට කැඩෙන්න තරම් වදිනවා කියන්නේ හිතන්නකෝ ආපු ස්පීඩ් එක නේද? ඉතින් එතන ප්‍රධාන හේතුව වෙන්නේ අධික වේගය කියලා අධිකරණයේදීත් ඒ ගැන කතා වෙලා තියෙනවා. මොකද කන්ටේනර් රියදුරුගේ පැත්තෙන් ඉදිරිපත් වුණ නීතිඥ මහත්තයා කියලා තියෙන්නේ අධික වේගය නිසා සිදු වුණු අනතුරක් කියලා තමයි අධිකරණෙත් කියුනේ. ඉතින් අධික වේගය අපි අවධානයෙන් කල්පනාවෙන් පාරක යනවා නම් ඒක මේ සිද්ධිය විතරක් නෙමෙයි ඕනම සිද්ධියක් වෙන රිය අනතුරක් අඩුම ගානේ අතප්පයක් කීරලා හරි මේක නතර වෙයි. දැන් මේ සිදුවීම එක කතා කරොත් මේ වෙච්ච සිද්ධියත් එක්ක කතා කරොත් එතනදී කලහකාරී ලෙස මිනිස්සු හැසිරලා ඒ කන්ටේනර් රථයට ගිනි තියනවා. ඒ සම්බන්ධව දැන් පොලිසියෙන් මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා තිබ්බා. ඒ වගේම නිල Facebook ගිණුමෙහි සඳහනක් දාලා තිබ්බා. දැන් මම කියන්න හදන්නේ ඒ සම්බන්ධව තොරතුරු මම හිතනවා මේක ඉතා වැදගත් කියලා. ඒකයි මේක මාතෘකාවක් කරගත්තේ. මේ වැඩසටහන බලන කවුරු හරි ඔබේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අපි දන්නවා තරුණ තරුණීන් කිව්වම කෙල්ලොත් වර්තමානයේදී හරි ආසයි ඔය බයික් වල අපි දකින්නෝනේ නේද? ඉතින් අලුත් පරම්පරාව විවිධ දේවල් වලට කැමති. ඉතින් දකින්න කෙනෙක් වැඩසටහන බලන කෙනෙක් හරි ඉන්නවනම් අනේ කරුණා කරලා ඔවුන්ව දැනුවත් කරන්න මේ රටේ මෙහෙම සිද්ධි වෙනවා. දැන් මෙච්චර දේවල් වාර්තා වෙනවා. තමන්ගේ ජීවිතය ගැන ජීවිතයක වටිනාකම තමන්ගේ අනාගතය ගැන නේද? කියලා තමන්ගේ ජීවිතේ තව ආදරය වැඩි කරවන්න. හරි අපි කෙලින්ම කතාවට එමු. ශ්‍රී ලංකා පොලිස් 2026 7/29 වන දින රාත්‍රී 11ට පමණ මීගමුව මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොල වලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටි මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරු පැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයට රැස් වූ කිහිප දෙනෙකු ප්‍රකෝපකාරීව හැසිරී කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි සිදු කර තියෙනවා. කන්ටේනර් රථයට අනර්ථය සිදු කිරීම සම්බන්ධව විමර්ශන සිදු කළ කටාන පොලිස් ස්ථානය අනාවරණය කරගත් තොරතුරු වලට අනුව 2026 7:30
වන දින සවස ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම ප්‍රදේශයේ අතහැර ගොස් තිබූ තවත් යතුරු පැදියක්ද සොයාගෙන පොලිස් භාරයට අරගෙන තියෙනවා. ඉතින් මේ සිද්ධියට සම්බන්ධ 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ එම ප්‍රදේශයේම අතහැර දමා ගිහපු යතුරු පැදියකුත් පොලිස් භාරයට අරගෙන තියෙනවා. ඒ සම්බන්ධව වෙනම පරීක්ෂණ කරන ඇති කාගේද කින්න මන්ද කියන එක. ඉතින් ඒවත් ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු වැඩිදුර තව මොනවද මේකේ විස්තර තියෙන්නේ කියලා. අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අවුරුදු 20ත් 25ත් සහ 26ත් වයසේ පසුවන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. අවුරුදු 20ත් 25ත් 26ත් ඔය මේ රිය අනතුර සිදු වෙන්නේ මේ සමානම වයස තියෙන තරුණීන් තමයි මේ රිය අනතුරට මුහුණ දුන්නේ. වයස ප්‍රශ්නයක් කියලා කියන්නත් බෑ. නේද? හිතා ගන්න බෑ. ඉතින් අනේ මන් දන්නේ ඔළුවල මොනව වැඩ කරනවද කියලා මේ අලුතෙන් එන පරම්පරාවේ. ඉතින් මෙහෙම කලහකාරී ලෙස හැසිරෙන්න, තවත් වාහනයකට ගිනි තියන්න, තවත් පුද්ගලයෙකුට පහර දෙන්න නේද? මිනිස්සෙකුට ගහන්න අතප්පය කුස්සන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. ඉතින් මේ දේවල් දැනුවත් වෙන්න ඕන. ඒව උගන්වන්න ඕන. ගෙදර වැඩිහිටියෝ හරි ළමයින්ට කියලා දෙන්න ඕන මේ වගේ දේවල්. මේ වගේ අවස්ථාවක තමන් කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් මොලයක් කියලා දෙයක් තියෙනවා. අසෝබන විදිහට හැසිරෙන්න ගියාම කලහකාරී දේවල් කරන්න ගියාම එතනින් ඒ ප්‍රශ්නේ තවත් බොහෝ පිරිසකට ප්‍රශ්නයක් ඇති කරන ප්‍රශ්නයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ අනුතර සිදු වූවට CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අනර්ථය සිදු කිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් විමර්ශන සිදු කරන බවයි. ඒ කියන්නේ මේ සිද්ධියට තව පුද්ගලින් සම්බන්ධ ඇති CCTV දර්ශන ඔස්සේ සහ එන තොරතුරුත් එක්ක මේවට සම්බන්ධ අනිත් පුද්ගලින් කවුද කියලා පොලිසිය තවත් විමර්ශන සිදු කරමින් පවතිනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ අවුරුදු 18 සහ 20 වයසේ මේ ගමුව දාගොන්න ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකි. ඉතින් තමන්ගේ මිත්‍රයන්ට මේ වගේ දෙයක් වුණාම තමන්ගේ මිත්‍රයන් එකට කාලා බීලා හිටපු යාළුවගේ දේහයක් එහෙම දැක්කම දෙකට වෙන වෙලා තියෙනවා දැක්කම එන ආවේගශීලීකම තමන් පිට කරන්නේ කොහොමද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ නේද? තමන්ව පාලනය කරගන්න ඕන. තමන් හැසිරෙන්න ඕන විදිහ තමන් ඒ වෙලාවට කර යුත්තේ කුමක්ද කියන දේවත් නේ අඩුම ගානේ පොඩ්ඩක් හරි හිතුවනම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් මා දන්නා පමණින් කන්ටේනර් රථයේ රියදුරු බලපත්‍රයත් අවලංගු කරලා තියෙනවා මේ නඩු කටයුතු අවසන් වෙනකන්. ඉතින් අපි දන්නේ ඔහුගේ පාර්ශවයේ ඔහු මොන වගේ පුද්ගලෙක්ද තව මොනව කරනවද මේ ජොබ් එක විතරක්ද කරන්නේ නේ. එයාගේ පෞල් පසුබිම අපි දන්නෙත් නැහැ නේ. ඉතින් රැකියාව කරලා තමන්ගේ ළමයින්ට නේද තමන්ගේ බිරිඳට කන්න අඳින්න දෙන්න පුළුවන්. ඉතින් එහෙම පසුබිමක් ඇති. ඉතින් ඕනම පුද්ගලෙක් එහෙමනේ නේ. තමන් රැකියාවක් කරන්නේ තමන්ගේ දේවල් තමන්ගෙන් යැපෙන අයටනේ. අම්මට තාත්තට දෙයක් කරන්න තමන්ට දෙයක් කරගන්න. අර ආරම්භයේම කිව්වේ අර තමන්ට තියෙන හීන සැබෑ කරගන්නනේ හැමදේම කරන්නේ. ඉතින් ඒක තමයි විශේෂයෙන් කියන්න ඕන තරුණ පරම්පරාවට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ වගේ දේවල් වලදී තමන් මුලින්ම යතුරු පැදියක් ගත්තම මුලින්ම හිතන්න ඕන පාරේ ගමන් කරන අනිත් මිනිස්සු ගැනත් ඒ වගේම ඊටත් වැඩිය තමන් ගැන හිතන්න ඕන තමන්ට ආදරය කරන්න ඕන. එතකොට මේ වගේ දේවල් බොහොම අවම කරගන්න පුළුවන්. අධික වේගයනේ සම්දැන් අපි පහුගිය දවස්වල වාර්තා වුණේ අර දන්සලකට බීමත්ව රිය පදවගෙන ගිහිල්ලා දන්සලක හිටපු දන්සල් පොලිමේ හිටපු එකම පවුලේ කිහිප දෙනෙක් යට කරගෙන ගියා. ඉතින් හිතන්නකො කාගේද වැරද්ද කියලා නේද? අපි එක එක්කෙනාට හැමදාම ඇඟිල්ල දික් කර කර අරයට මෙයාට බැන බැන ඉන්නවට වඩා අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අපි පාරට බැස්සම අපි කුමක් සඳහාද එළියට බැස්සේ? අවබෝධයෙන් අවදානෙන් ජීවත් වෙනවා නම් වෙන්න තියෙන අනතුරක් හෝ අවම කරගන්න පුළුවන්. කලින්ම කිව්වෙත් ඒකයි. ඒ වේගය ඊට වැඩිය පාලනයකින් ආවනම් උන් වැටලා හීරීමක් හරි වෙලා එක්ක අතප්පයක් හරි කැඩිලා ඒක කාලයක් මාස ගාණක් හරි ගිහිල්ලා ඒක සුව කරගන්න පුළුවන්. හැබැයි අද ඒ අම්මට තාත්තට තමන්ගේ දරුවෝ දෙන්න අහිමි වෙනවා. උන්ට උන්ගේ ජීවිතේ නැති මිත්‍රයින්ට තමන්ගේ හොඳම යාළුවා නැති වෙනවා. ඉතින් මේව සමාජයට හොඳ පාඩම්. අපි කියන්නේ අදටත් මේ සිදුවීම දැකලා හරි තරුණ පිරිස තරුණ පරම්පරාව වැඩිහිටියන්ට කියන්නේ තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න. දරුවන්ටත් කියන්නේ ඔයා ගෙදරින් එළියට බැස්සම ගෙදරට ආයේ එනකන් අම්මා තාත්තගේ ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා හිතන්නගේ දේවල් තියෙනවා වගකීම් තියෙනවා ජීවත් වෙද්දී. ඉතින් නේද? හැම දෙයක් ගැනම හිතන්න පුරුදු වෙන්න. ඉතින් එහෙම වුණාම මේක හරි ලස්සනට යන්න පුළුවන්. හැමදේම ජීවිතේ ලස්සන නැහැ. කටුක දේවල් නේද? ඔය වගේ දේවල් බාධක කියන දේවල් ඕන තරම් ඕන මිනිස්සෙට මේ කතා කරන මටත් බලන් ඉන්න ඔබටත් ඕනම කෙනෙක්ට ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයන විවිධාකාර විදි තියෙනවා. සමහරු ජීවිතේ නැති කරගත්ත කතා අපි කියලා තියෙනවා මේ වැඩසටහනෙමනේ. පහුගිය දවසේම කිව්වේ අර බෙල්ල වැලදාගත්ත තරුණයෙක් නේද? විදේශ රටක ඉඳලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා නේ අම්මා ලබන තරම් ආසාවෙන් ඉන්නේ තමන්ගේ ළමයෙක් ලංකාවට එනකන්. ඉතින් ඒ පෞල් පසුබිම් කතා වෙනම කතාවක්. නමුත් තමන්ගේ ජීවිත වලින් සමුගන්න කලින් නේද?
සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්න. ඉතින් ඔය බුද්ධිමත්ව කටයුතු කරනවා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අර ඒක හැමතිස්සෙම කිව්වේ රියානතුරක් කියන දේ මොන වෙලාවෙ කොයි මොහොතේ සිදු වෙනවද කියන එක අපි දන්නේ නැහැ. අපි මොන තරම් පරිස්සමෙන් ගියත් තව කෙනෙක් ඇවිල්ලා අපේ ඇඟ උඩ නගින්න උනත් පුළුවන්. ඕන කෙනෙක්ට වරදින්න පුළුවන්. මේ කතා කරන මමත් මෙතනින් බැහැලා යද්දි මට උනත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් නේ ඒක තමයි ජීවිතය කියන්නේ. නමුත් අවධානයෙන් කල්පනාවෙන් තමන්ගේ ගමන යනවා නම් වෙන්න තියෙන මාරක අනතුරක් උනත් අවම කරගන්න හරි පුළුවන්. ඉතින් මේකේ වැඩිදුරටත් තියෙන්නේ යතුරු පැදි දෙක ගැටුණු කන්ටේනර් රථයට හානි කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට කියලා තමයි මේකේ හෙඩ්ලයින් එකේ තියෙන්නේ. ඉතින් පොලිසියෙන් මේ සම්බන්ධව දැනුවත් කරපු එක ඇත්තටම වටිනවා. දැන් සමාජයේ වෙනම කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ තරුණින් දෙන්නාට. අපි දැක්ක සමහර පෝස්ට් තියෙනවා, සමහර කමෙන්ට්ස් තියෙනවා. ඉතින් ඔව් ඒ සමහර දේවල් කිව්වම ඇත්ත. ගෙදර අම්මට තාත්තට තමයි තිය ඇඟිල්ල දික් වෙන්නේ. ගෙදරට කියලා යන්නේ කොණ්ඩේ කපන්න යනවා කියලා. ඉතින් කොණ්ඩේ කපන්න ගිහලා රේස් පදිනවා පාරේ නේ. ඉතින් හරි ඕක තමයි කතාව. ඉතින් කෙටියෙන් උනත් කියන්න තියෙන්නේ හැමතිස්සෙම කියපු කතාවම තමයි තමන්ට ආදරය කරන්න. එතකොට ගොඩක් දේවල් වළක්වා ගන්න පුළුවන්. වෙන්න යන හානි අවම කරගන්න පුළුවන්. ඉතින් ස්තුති වැඩසටහන ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටපු සියලු දෙනාටම ඉතාමත් කෙටියෙන් හරි මේ දේවල් පැහැදිලි කරේ. මොකද මේ වගේ දේවල් ඉතාම සංවේදී දේවල්. ඉතින් අපිට ඔබේ ජීවිත වටිනවා. තරුණ පරම්පරාව, රටේ තාරුණ්‍ය කියන්නේ රටේ අනාගතය. හරි, ඔය ටික තමයි කියන්නේ. ගිහින් එන්න හැමෝටම ජය වේවා.